අද කවද්ද අද පස්සෙන්ද ඔන්න ආය අපි කැම්පස් එකට යන්න හදන්නේ. සති දෙකක නිවාඩුවක් වඩ නිවාඩු නෙවෙයි ඒවා. වැකේෂන් නෙවෙයි ස්ටඩි ලීව්. ඒක හැබැයි අපිට නිවාඩුවක්. මොකද අපි ගෙදර ආපු හින්දා. ඉතින් ඔන්න ආයෙද යනවා. යන හින්දා වීඩියෝ එකක් ගේන්න ඕනි කියලා හිතුවා. මොකද ගොඩ දවසකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්නේ. ගෙන ආවෙත් නෑ. ඔයගොල්ලෝ වීඩියෝ එකක් ඉල්ලලා තිබුණා. ඉතින් අද වීඩියෝ එකක් ගේන්න ඕනි කියලා හිතුවා. කැම්පස් එකට යන්නේ කොහොමද? කොච්චර දුරයිද? ඇත්තටම නම් අපි ඉන්නේ ඩොටේ. ඉතින් ඒ හින්දා මේ කැම්පස් එකට යන්න ටික වෙලාවක් යනවා. ටික වෙලානේ ගොඩ වෙලාවක් යනවා. ඉතින් අපි බලමු කොහොමද කොච්චර වෙලාවක් යනවද කැම්පස් එකට යන්න. බලමුකෝ. දැන් වෙලාව ළමයි 7ට ළඟ. බලන්න අපි කන්ද ඉස්සරහට තියෙන්නේ. වෙනදත් නම් ළමයි මේ වීඩියෝ මට බලන්න වෙන්නේ. මොකද මේ මම නැගිටින්නේ 10ට 11ට හින්දා. අපි අද ලස්සනට තියෙනවා මේ උදේ පාන්දර. යන්න කලින් මාසයකටවත් ගෙදර එවෙන්නේ නැති හින්දා යන්න කලින් ලස්සන බලන්න ඕනි කියලා හිතනවා. ඔයාලටත් පෙන්නන්න ඕනි කියලා හිතන ලස්සන. ඉතින් බලන්න. අපි ලස්සන. පොඩි මෑන් මෙතන මොකද කරන්නේ? කොහෙද දුවන්නේ? අයියෝ මූණ හොදලත් නෑ තාම. යා කොහෙද යන්නේ? කොහෙද යන්නේ? බයිසිකලය තිබ්බට ළමයි යන්නේ පයින්. කිලෝමීටර් ක විතර පයින් ගිහින් තමයි බයිසිකලය යන්න වෙන්නේ. එච්චර දුරේ නෑ අපි පුරුදුවේ. ළමයි ඔයාලට කියන්න බැරුණානේ මේ තියෙන මගේ ඉස්කෝලේ කලවාන ජාතික පාසල. ඉතින් හැමදාම මෙතනින් යද්දි මතක් වෙනවා ඉස්කෝලේ ගත කරපු කාලේ. මොකක් කරන්න ඉතින් අන්තිමට කැම්පස් යන්න වුණා. නුවරඑළිය කියලා හිතුවේ නෑ. මේ කලවාන. උදේ පාන්දරට ලස්සන්ට මීදුමත් එක්ක වැහිලා තියෙන කලවාන. මේ තමයි අපේ ගම. අත්තල්තොට තියෙන විශේෂත්වයක් තමයි සමන් දේවාලයක් තියෙනවා අත්තල්තොට. බස්නාහිර පළාත ආරම්භ වෙන තැන තමයි මේ තියෙන්නේ. ඒකට අනිවාර්යෙන් අපි බස් එකකින් නැත්නම් වෙන වාහනයකින් වගේ යනවා නම් අනිවාර්යෙන් මෙතනට පණුරක් දාලා තමයි යන්නේ. ඒක තමයි සිරිත. මොකද අපිට මේක ආශිර්වාදයක් කියලා හිතනවා. විශ්වාස කරනවා. ඇත්තට මෙතන හාස්කම් තියෙන තැනක්. මේ තමයි අත්තල්තොට සමන් දේවාලය. ඔයාලා දන්නවා ඇති. ළමයි ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මේ තියෙන්නේ අහස් බෝක්කුව. මේක හදලා තියෙන්නේ මම දන්න විදිහට ඉංග්‍රීසින්ගේ කාලේ. ඉතින් අදට හිතා ගන්න බෑ මේක කොහොම හැදුවද කියලා. ඊතරම් ලොකුයි මේක. පේනවනේ?
පොඩි මේ අංකල් අපි එනකන් ආදරෙන් බලන් ඉන්නවා. සති දෙකක් නැති වෙලා තිබ්බ කෑ ගහilla ආයි ගෙදරට එනකම් බලන් ඉන්නවා පොඩි මෙයා. මුළු කැලණි කන්දම පාළුවට ගිහිල්ලා ඉස්සෙපඩි කරන් දෙන්නේ කන්න යනවා. ඔන්න අපි එහෙනම් කැම්පස් එකට ආවා. දැන් මෙහෙම බෝඩිමට යනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගොඩක් ඉස්සරහට ගේන්න. ඉතින් එතකන් පරිස්සමෙන් ඉන්න ඔයාලා. බයි.